අයිබෝන් යාලුවනේ ඉතිං අද අපි කතා කරන්නේ ඩයලොග් එකේ තියෙන ස්ටාර් පොයින්ට්ස් ගන්න විදිය. ඉතිං ස්ටාර් පොයින්ට්ස් ගන්න සාමාන්‍යයෙන් ඔයාලා මේ කෝල් ඇප් එකට ගිහිල්ලා 144 හැෂ් වගේ ගහලා ස්ටාර් පොයින්ට් ගන්න පුළුවන්. ඉතින් මම කතා කරන්නේ ඒ ක්‍රමයක් නෙමෙයි ඩයලොග් ඇප් එක මගින් කොහොමද ස්ටාර් පොයින්ට් ඔයාලගේ ෆෝන් එකට හරි ඔයාලගේ බ්‍රෝඩ්බෑන්ඩ් එක වගේ තියෙන ස්ටාර් පොයින්ට්ස් ගන්න කොහොමද කියලා. ඉතිං අපි මුලින්ම ඔයාලට ෆෝන් එකේ තියෙන Play Store එකට ගිහිල්ලා ඔයාලා සර්ච් කරලා බලන්න ඩවුන්ලෝඩ් කරගන්න My Dialog app කියලා. ඉතින් My Dialog app එක සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඉතින් ඕපන් කරගන්න පුළුවන් මේ විදිහට My Dialog app එක. ටිකක් වෙලා යනවා සාමාන්‍යයෙන් මේක ඔන් වෙන නම් මේ Hutch application එක වගේ ටක් ගාලා ඔන් වෙන්නේ නැහැ Dialog එකක. හරි මේ විදිහට Dialog application එකට ගියාට පස්සේ මෙතන menu කියලා යට එකක් තියෙනවා මේ home notification menu ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඔයාලා මෙතන menu කියන option එකට යන්න. ඉතින් ඔයාලට මේ ඩයලොග් එකේ තියෙන ගොඩක්ම දේවල් ඒ කියන්නේ ඔයාලට මේ ඩයලොග් ඇප්ලිකේෂන් එක මගින් කරගන්න පුළුවන්. ඔයාලට රීලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ පැකේජස් අලුත් ඒවා තෝරලා පැකේජස් ඇක්ටිවේට් කරගන්න සහ ඩීඇක්ටිවේට් වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තව අලුතෙන් එන එක දේවල් ඔයාලට මේකේදී ඩයලොග් එකෙන් දෙන ෆ්‍රී ඩේටා වගේ දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මෙතන ස්ටාර් පොයින්ට්ස් කියන එකට යන්න. තැන්දි ගියාට පස්සේ ප්ලීස් වේට් කියලා යන්න විනාඩි තප්පර ගණක් ඉන්න තියෙනවා එතන. ඊට පස්සේ මේ පේජ් එකට ලොගින් වෙනවා. හරි මේක ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේනවා මෙතන ස්ටාර් පොයින්ට් කියලා තියෙනවා. මෙතන 0 කියලා තියෙනවා. ඉතින් මෙතන ටෝටල් පොයින්ට්ස් කියන එකේ 53.24ක් වෙනවා ස්ටාර් පොයින්ට්ස්. හැබැයි මේ ගාන ගන්න බෑ. හේතුව මේක ස්ටාර් පොයින්ට් 100ට වඩා තියෙන්න ඕනේ මේ ගාන ගන්න. ඉතින් මම පෙන්නනම් කොහොමද මේක ගාන තියෙන account එකකින් අරගෙන. ඉතින් ඔයාගේ මොබයිල් එකක් හරි බ්‍රෝඩ්බෑන්ඩ් එකක් හරි ගොඩක් කනෙක්ෂන් තියෙනවා නම් ඩයලොග් ඔයාට එක ඇප්ලිකේෂන් එකට දාගන්න පුළුවන් ඔක්කොම ටික. එතකොට ඔයාට මේ විදිහට මාරු වෙන්න පුළුවන්. ඉතින් මෙතන මම දැන් බ්‍රෝඩ්බෑන්ඩ් එකේ නම්බර් එකට කනෙක්ට් වුණා. එතකොට අපි බලමු මේකෙන් කොහොමද ස්ටාර් පොයින්ට් ගන්න කියලා. ඉතින් මේකෙත් ආයි අර විදිහට මෙනු ඔප්ෂන් එකට ගිහලා ස්ටාර් පොයින්ට් වලට ගියාට පස්සේ හරි මේ විදිහට ස්ටාර් පොයින්ට් හරි මේකේ ස්ටාර් පොයින්ට් වලට බලා ගන්න පුළුවන් 86ක් තියෙනවා. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් ගාන. ඒ වගේම මෙතන ටෝටල් පොයින්ට්ස් තියෙනවා බලා ගන්න 186ක්. ඉතින් 186න් මම කියන්නේ ටෝටල් ඒ කියන්නේ අපි 100ක් අනිවාර්යයෙන්ම ස්ටාර් පොයින්ට් තියන්න ඕනේ මේකේ අර නිකන් බැංක් කාඩ් එකක වගේ. ඉතින් මේක ගන්න ඔයාලට පුළුවන් මේක එක එක ක්‍රම වලට ඔයාලට data connect ඒ කියන්නේ මේවට යාළුවෙකුට වගේ යවන්න පුළුවන්. ඒ වගේම එක එක විදියට මේ දේ යවන්න පුළුවන්. ඉතින් මම මෙතන ඩයලොග් බිල් පේමන්ට් කියන එකේ රීලෝඩ් කියන ඔප්ෂන් එක තෝරනවා. ඉතින් ඔයාලට මෙතන ස්ටාර් පොයින්ට් ගාන ඒ කියන්නේ මේකට ගහන්න පුළුවන් ඔයාලට ලැබෙන ගාන. ඉතින් මම මෙතන 86යි කියලා ගහනවා. ඉතින් අතන 86ක් තිබිච්ච නිසා ඊට පස්සේ next කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේ මම දැන් බ්‍රෝඩ්බෑන්ඩ් එකේ නම්බරේ දාපු නිසා බ්‍රෝඩ්බෑන්ඩ් එක කනෙක්ට් කරපු ෆෝන් නම්බර් එකට OTP එකක් එනවා. ඉතින් ඒ OTP එකට මෙතනට ගැහුවට පස්සේ අපිට ස්ටාර් පොයින්ට් එක බලා ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට ස්ටාර් පොයින්ට් ඔයාලට පේනවා ඇති වැටුණා කියලා ඔයාලගේ මැසේජ් එකක් එනවා. ඉතින් මම දැන් පෙන්නන්නම් මගේ බැලන්ස් එක තිබ්බේ 200 ගාණක්. ඉතින් මම ඒකේ පෙන්නන්නම් දැන් ගාණ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වෙනකොට මගේ දැන් බැලන්ස් එක 295ක් කියලා වෙනවා. ඉතින් මේ තනි ක්‍රම ස්ටාර් පොයින්ට්ස් වලින් ගත්ත ගානක් තමයි තියෙන්නේ. 300 ගානක් තිබුණා.
ඉතිං ඔය විදිරවාට පුළුවන් මේක ස්ටයි පොයින්ට්ස් දිනාගන්න ඉතින් දිනාගන්න කෙන මේක ගොඩක් එකන හමෝටම ලැබෙන වාසියක් ඉතින් ටිකටික එකතු වෙලා ස්ටා පොයින්ට් වාට එක පාර විඩුව එකක් විතර ගන්න පුළුව ඉතින් මේක ඩයිලොක් ඇපලිකේෂන එක භාවිච්චි කරන්න නැත්ත හට මොබයි නම්බරයකට තියෙන මේකට තව ක්‍රම ඇතින මයිතින් එක තුීඩ එකක් දාන්න ඉතිං අපි ඊළඟ විඩියගෙන් හම්බෙව්